හල්ලෝ මහිරත්තරන් යාළුවනේ ඔයාට කොහොමද ඉතින් මං අද ගෙනල්ලා තියෙන්නේ ගේම් එක. ඉතින් ඔයගොල්ලන්ට කියන්න දෙයක් නැහැ නේ. ඉතින් හැමෝම දන්න ගේම් එකක් නේ. ඉතින් අද මං ඔයගොල්ලන්ට ගෙනාවේ ගේම් ප්ලේ එක. ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ ඉස්සෙල්ලා ලෙවල් 20 account එක නැති වුණා. දැන් තියෙන්නේ ලෙවල් 7 ඉඳන් මම මේ ප්ලේ කරගෙන ගිහිල්ලා යන account එක. ඔයගොල්ලන් දන්නවනේ මේ ගේම් එකට අලුතෙන් ඇතුල් වෙලා තියෙන ඩයමන්ඩ් টপ අප් වෙනකොට ලෙවල් වැඩි වෙන මේ එක. මෙන්න මේක. ඉතින් මම තාම එක ලෙවල් එකක්වත් ඒ කියන්නේ එක ඩයමන්ඩ් එකක්වත් දාලා නැති හින්දා මේක ලෙවල් අප් වෙලා නැහැ. ලෙවල් 1 තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඔහම ලෙවල් 4 5 4 ලෙවල් එකේදී ඔයගොල්ලන්ට ඉමෝට් එකක් හම්බ වෙනවා. ඉතින් 7 ඒවයි නම් 8 ඒවයි නම් ඉමෝට් නෑ. ඉතින් අද ඉතින් අපි ආපු ගේම් ප්ලේ එකට යමු. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ඕන අනිවාර්යයෙන්ම මාව මං ගැන Defy the rules and break the chains. කියලා තමයි ඉතින් ඉල්ලන්නේ. මගේ කටහඬ පොඩ්ඩක් ගොරෝසු වෙලා ගන්නවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම බහිද්දි ආරක ඒ කියන්නේ මූත පැත්තට වගේ නම් බහින්න එපා. කන්න ඕන හතර වෙන්න. ඔයගොල්ලන්ට මඩ පේනවනේ. ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ මේක ගැන. එතෙන්ට බහින්න. මේ හරියට වගේ බහින්න නැත්තම් අනිත් කට්ටිය ඇවිල්ලා ඒක ලූට් කරලා ගන්නවා. මම ඔයගොල්ලන්ගෙන් පොඩි දෙයක් ඉල්ලනවා. මට ඩයමන්ඩ් টপ අප් කරගන්න කෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. ඇත්තටම මට හොයාගන්න බෑ. නොමිලේ টপ අප් කරන්න කෙනෙක් ඉන්නවා ඉතින් වඩාත් හොඳයි. ඔයගොල්ලන්ට එහෙම කෙනෙක් හම්බ වුණොත් මට මැසේජ් එකක් දාන්න. මේ උඩ තට්ටුවට යන්න අර මේව ඕන. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ බීච්චේ තියෙන රහසක් කියන්න. මේ මෙතෙන්ට ගියම් මේක අල්ලන්නේ කියලා වැටෙනවා. ඒක ඔයගොල්ලෝ මුදන්න. එතකොට එතනින් ලෝඩ් ටිකක් හම්බ වෙනවා. මෙන්න මේ දැන් මේ හරියෙන් ආවසි කවුරු හරි ළඟ ඉන්නවා. කොයි හරිද කියලා හොයාගන්න බෑ. මෙතන වැරදි එකන්න එක දැන් අර උපැන ගන්න කොහෙටද ගියේ? කමන්නේ. මෙතන. ගොල්ලන් ඉතින් දැන් වඩාත්ම දන්නවා ඇති අර බිල්ලා. එයාගේ YouTube channel එකටත් අනිවාර්යයෙන්ම සබ් එකක් දෙන්න. ඉතින් මං එයා වඳුරන්න තුනට ඉතින් අපි එහෙම කවුරු හරි කරන් යන්නේ කෙනෙක්ට උදව් කරන්නත් ඕනනේ. ඒකින්ද ඉතින් ඔයගොල්ලන් එයාටත් උදව්වක් වෙන්න මං වශයෙන්ම උදව්වක් වෙන්න නම් ඔයගොල්ලන් එයාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන. එච්චරයි ඉතින් මට ඉල්ලන්න තියෙන්නේ.
Double kill. අනිවාර්යයෙන්ම එයාලා සබ්ස්ක්‍රයිබ් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න වෙන ඉල්ලනවා ඔයගොල්ලොන්ගෙන්. ඉතින් මෙන්න මෙතන මේක කප් කරාම මට අර හතුරු ඉන්න තැන පෙන්නනවා මේ කහ පාට වටේ ඒකින්ද අර ඒගොල්ලෝ මේ හරියදී අර කතර පස්සේ බග් වෙනවා. එතන මොකක් හරි තියෙනවා අපිට තව හතුරු ඉන්න තැන පෙන්නනවා. ඔයගොල්ලෝ ඈතදී අරක ළඟදී ගහනවා නම් ඉක්මනට හරියනවා. නැත්නම් අර ඈත ළඟ ගහද්දී නෑ ගහ ගන්න අමාරුයි ඇත්තටම කියනවා නම්. ඉතින් අර මං කිව්ව වැඩේ ගැන පොඩ්ඩක් බලන්න. මං තව ගේම් ප්ලේ වීඩියෝ ගේන්න බලන්නම්. ඉතින් මගේ ෆෝන් එකේ ඩේටාත් ඉතින් තියෙන්නේ බෑ. මං දැන් මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ පොඩ්ඩක් නිකන් පොඩි ලැග් එකක් යන්නේ අපේ පැත්තේ පොඩ්ඩක් සිග්නල් අඩුයි. ගණන් ගන්න එපා. පොඩ්ඩක් සිග්නල් අඩුපාඩුවක් තියෙනවා. ඒව නම් ගණන් ගන්න එපා. ඒව එහෙම තමයි. ඔයගොල්ලන්ට උඩ බලන් ඉන්න වාහනයක් යන අය ටිකෙන් කන්නේ අය මං කිව්වොත් එනවා දැක්කා. ළඟ කෙනෙක් ඉන්නවා. මං තව කෙනෙක් දැක්කා. කමන්නේ අන්තිම සෝන් එක ගාවදී එකක් එනවනේ. ඔයගොල්ලෝ මේ හරි ඉන්නවා නම් ඔයගොල්ලන්ගේ හෙල්ත් එකත් මේ වෙනවා. ඔයගොල්ලන්ට ඇත්ත වශයෙන්ම කියනවා නම් මාත් එක ගේම් ප්ලේ එකක් ගහන්න එනවා නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මගේ මයික් මේ වෙලා ඒක හදා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට මම ඉස්සරහට හිතන් ඉන්නේ ඩයමන්ඩ් හොයාගත්තට පස්සේ ඩයමන්ඩ් ගිෆ්ට් දෙන්න චැලෙන්ජ් එකක් දීලා ඔයගොල්ලන්ට ඩයමන්ඩ් ගිෆ්ට් දෙන්න. මට තාම ඩයමන්ඩ් හොයාගන්න බැරුව ඉන්නේ. ඩයමන්ඩ් හොයාගත්තට පස්සේ මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගිෆ්ට් දෙන ඇස්වයිෆෙන් කියනවා ඩයමන්ඩ් ටොප් අප් කරගන්නත් ඕන. ඉතින් ඒව කරන් ගන්නත් ඕන. ඉතින් මං හිතන් ඉන්නේ ඒත් එක චැලෙන්ජ් නෑ කියන්නේ ඔය අඩුවෙන් ඒ කියන්නේ ඩයමන්ඩ් 100ක් වගේ ඒ වගේ චැලෙන්ජ් එකකින් පටන් අරගෙන ඩයමන්ඩ් 1000 13000 වගේ ඒ වගේ චැලෙන්ජ් වලට ඕගොල්ලන්ව ගන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් මං සල්ලි ඕනේ නෑ. මං චැලෙන්ජ් එකක් දෙනවා. ඒ චැලෙන්ජ් 4ට අනුව තමයි ඕගොල්ලන්ට මං අන්තිමටම ඉතුරු වෙන එක්කෙනාට තමයි මම ගිෆ්ට් එක දෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔය වාහන වලින් ගහගන්න ඒවා එහෙම ඇති. ඔයගොල්ලෝ ඒවා ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
ඔයගොල්ලන්ට කියන තව දෙයක් තියෙනවා. ඕගොල්ලොන්ගේ ඔය ID එහෙම අඳුරන්නේ නැති කට්ටියට දෙන්න එපා. ඇත්ත වශයෙන්ම මගේ අර level 20 ID එක නැති වුණේ එහෙම එක්කෙනෙක්ට දීලා තමයි. දැන් එයා මේ පැත්තේවත් නෑ. මං අඳුරන කෙනෙක් ඒ වුණාට එයා නෑ මේ පැත්තේ. එයාගේ මගේ එකේ ඒ වෙලේ ඩයමන්ඩ් ටොප් අප් කරගන්න අර මේ මැසේජ් කියන එකේ තිබ්බ ගොඩක් ඩයමන්ඩ්. මං ඇත්තටම ඒවා ටොප් අප් කරේ නෑ. මට ගන්න බැරි වුණා. ඒවා එයා අරගෙන දැන් හරිම ශෝකනීය තත්ත්වයක්. කරන්න දෙයක් නෑ. මං ඕගොල්ලන්ට කියන්නේ අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ ගේම් එක ගහනවා නම් කවමදාකවත් අඳුරන්නේ නැති කිසිම කෙනෙක්ට account එක දෙන්න එපා කියලා. මං අත්දැකීම් කියන්නේ. අයියෝ තත්ලක්වත් ගහන්න වෙනවා. නේද? Killing spree. ඕගොල්ලෝ කියන්නේ අඳුරන්නේ නැති කට්ටියට නම් ඒවා දෙන්න එපා. ඔය ඕගොල්ලන්ගේ යාළුවන්ට විතරක් දෙන්න. මගේ යාළුවෙක්ට දීලා තමයි නැති වුනේ. ඉතින් ගොඩක් දුකයි. කරන්න දෙයක් නැහැ. ඉතින් මගේ පට්ටමාරුවෙන් මේ account එක අරන් ගියේ. මම ඕගොල්ලන්ට කියන්න ඕනේ ඉතින් ගොල්ලොන් ඉතින් මං කියා දුන්නා ඉස්සරහදී කෙනෙක් හම්බුනම මම ඕගොල්ලන්ටත් අනිවාර්යෙන්ම කියනවා. මම කියන්නේ අනිවාර්යෙන්ම කියනවා. තව එක කිලක් කියන්නේ තව එක්කෙනයි ඉන්නේ. එයා අන්තිම සෝන් එක ගාවට එනකන් අපි ටෙන්ට් වෙලා හැංගිලා ඉමු. ඔයගොල්ලොන් ඉතින් දන්නේ නැතුව ඇති. සෝන් එක අහුවෙලා මරිලා. මේ chance ගොඩක් කලාතුරකින් ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් තමයි level 8ට අප් උනේ. ඔයගොල්ලෝගේ ෂූට් එක පවා වෙනස් වෙනවා අර level 8ට ආවම. මම කැමති මෙයාගේම අර ෂර්ට් එකට. ඉතින් අද ගේම් ප්ලේ එක හොඳයි නම් ඉතින් ඔයගොල්ලෝ මාව අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න.
පහර තියෙන බෙක් ලයිකන් බටන් එකත් ඔබන් යන්න. ඒක තමයි ඉතින් මම ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. එහෙනම් කොල්ලෝ අපි ගියා.